පාර්ට්නර් කෙනෙක් හොයාගන්න පුළුවන්. එයා හොඳද නැද්ද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. එක්කෙනෙක් විනාශයක් ගෙනාවට තව කෙනෙක් ඒ විනාශයට එහා ගියපු ජීවිතයක් වාට අරන් එන්න පුළුවන්. පොඩි කාලයක් ඒ දේ කළා. ඊට පස්සේ එයා පැත්තකින් කවුරුත් නැත හින්දා කෙනෙක් හොයාගෙන ලව් කරන එක නෙවෙයි මෙතන ප්‍රේමය කියන්නේ. මේ ලෝකෙ තනි වෙච්ච මිනිස්සු නැද්ද සාර්ථක වෙච්ච. තෙවැනි පාර්ශවයකට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න දීම. ඒක තමයි මෝඩකම කියන්නේ. ඔයාට ලව් කරන්න නැතුව වෙන කෙනෙක්ගේ ලව් බලාපොරොත්තු වෙන එක තේරුමක් නැති වැඩක්. ඔබට ඔබව වෙනස් කළ නොහැකි නම් ඔබට තව කෙනෙකු වෙනස් කළ නොහැකිය. ඔබට ඔබව හැඩට නොපෙනේ නම් තව කෙනෙකුටද ඔබව හැඩට නොපෙනේ. එයා ඔයාව දාලා ගියා නම් දැන් අපි කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඔයා වෙනුවෙන් මම මේ කියන දේවල් ටික කරා. මම හරි වගකීමෙන් කියනවා. මම මේ කියන්නේ පිළිගත්ත දේවල්. මෙන්න මේ දේවල් ටික කරන්න. පස්සේ වාට තේරෙවි වාට කොච්චර සහනයක් රිලීෆ් එකක් වගේ විතර ලැබෙනවද කියන එක. ඒ මිනිස්සයා වාව දාලා ගියාට පස්සේ වා තවත් මේ මිනිස්සයා මත නැහෙනවා නම් ඔයාව තමයි ගිහින් දාන්න ඕන පිස්සන් කොටුවට. අපිව වටින්නේ නැති මිනිහෙක්ට අපි තප්පරයක් කර හිතන එක මොන තරම් කාලකන්නිකමක්ද? ගියපු අය වරුවෙන් ගෙනත් දෙනවා. ලංකාවේ හොඳම ගුරුන්නාන්සේ ගාවට ගියත් ඔයාව දාලා ගිය කෙනෙක් එයා ගෙන්නලා දෙන්නෙත් නැහැ. ගෙන්නලා දුන්නත් එයා ඔයත් එක්ක තව මාසයක්වත් ඉන්නෙත් නැහැ. දාලා ගියපු අයව අමතක කරන විදිය තමයි අපි ටෙක්නික්ස් වලින් ඉගෙන ගන්න. මේක තමයි මම ඔයාලට කියලා දුන්නේ. ක්‍රම කීපයක් ඔයාලට කියලා දුන්නා. ඒ ටික කරන්න ඔයාගේ ජීවිතෙත් අලුතෙන් මල් පිපෙන්න පටන් ගන්නවා. ආයිබෝවන් හැමෝටම සුබ දවසක් සහ වාසනාවන්ත දවසක්. ආදරණීය විශ්වයේ දිනන ජීවිත වැඩසටහන් පෙළ ගැස්මේ දෙවැනි වැඩසටහන තමයි මේ විදියට අපි ආරම්භ කරන්නේ. ඉතින් සුපුරුදුලෙන් ගතුකමින් මගේ ආදරණීය ගුරුතුමා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා වැඩසටහන සඳහා. පුද්ගල සංවර්ධන දේශක චින්තක නිරංග මහතා මා ගෞරවවෙනතුව වැඩසටහන සඳහා පිළිගන්නවා. ආයිබෝවන් සර් ඔබට. අයබෝවන්. සුපුරුදුයි දැන් ඔබට දැන් ආදරණීය විශ්වය කියමු ගාම අපි ඇතුළුව එක වැඩ කියන්න තේරෙන්නේ වචනවලින්. අපි කලින් කලින් වීඩියෝ එකේ කතා කරා මුදල් සම්බන්ධයෙන් මුදල් කොහොමද තමන්ගේ ජීවිතය ආකර්ෂණය කරගන්නේ මූල්‍යමය ස්ථාවරත්වයේ ගොඩනගා ගන්න කියන කාරණාව දැවැන්ත විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර අපිට ලැබෙමින් පවතුනා ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා සහ කියනවා. ඉතින් ගොඩාක් සතුටුයි සර්. ඉතින් දිගින් දිගටම එන්නේ සර් හැමදාම ගෙන්නන්න වැඩසටහන් පෙළගස්මත් එක දිගින් දිගටම තියාගන්නට කියලා. ඉතින් අපි මේක අර හීන පාට කරමු හැමෝගම ජීවිත ඒ විදිහට අද ආරම්භ කරමු. අද තියෙන ප්‍රශ්නේ තමයි සර් මුදල් ප්‍රශ්නෙත් පැත්තකින් තියමු. තියෙන ප්‍රශ්න තමයි ආදරය. ඇත්තරම කියන්නේ ආදරය සම්බන්ධයෙන් තමයි තියෙන ගොඩාක් ප්‍රශ්න. ආදරය කියපු ගාම විවිධ පැතිකඩ වලට යනවා. කියන්නේ අපි දෙමාපියන්ට ආදරය කරනවා, සතාසිව්පවන්ට ආදරය කරනවා, අපි අසල්වැසියන්ට, අපේ හිත මිත්‍රාදීන්ට ආදරය කරනවා. හැබැයි ඒක නෙමෙයි මම කතා කරන්නේ. මේ ආදර සම්බන්ධතා පිළිබඳව. ඇත්තරම මම සර්ගෙන් පළවෙනි කාරණාව විදිහට අහන්නට කැමති. ජීවිතේ දිනන්න, ජීවිතේ පාට කරන්න ආදරයක් අවශ්‍යමද? ඇත්තරම මල්ලි ඔව් ආදරය කියන එක අවශ්‍යයි. ඒක ගැන අපි තර්ක කරනවට වඩා ඒක තර්කය කිරීමෙන් පළක් නැහැ. ආදරයක් කියන එක අවශ්‍යයි. මම දැක්කා සමහර Facebook pages වල දාලා තියෙනවා සමහර කතුවරු පවා කියනවා මේ ජීවිත කාලෙම අපට රිලේෂන්ෂිප් එකක් ඕනේ නැහැ. අපිට අපි හයියයි නම් ඉන්න පුළුවන් වගේ එකක්. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒව ඇවිල්ලා නොහැකියාව හෝ නොලැබීම වගේ දේවල් මත ඒගොල්ලෝ හදාගත්ත ඩෙෆිනේෂන්ස්. බට් අපි යථාර්ථවාදීව ගත්තොත් ජීවිතේ අපිව කියවගත්ත අපි විසින් එයාව කියවගත්ත සම්බන්ධතාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. ජීවිතේට ඒ කියන්නේ සර් දකින්න කෝණය අනුව ආදරයක් අවශ්‍යමයි. ඔව්. අපි හිතමු තව ප්‍රශ්නයක් මම අහන්නම්. ආදරයක් අවශ්‍ය නැහැ කියලා කෙනෙක් හිතනවා. තනියෙන් මැච් එකක් ගහන්න බැයිද? ඔව් දැන් ඔතන අපි මැච් එක කියලා ඩිෆයින් කරන්නේ ජීවිත සාර්ථකත්වය. ජීවිතේ සාර්ථකත්වය කියන එක ගත්තොත් පුළුවන්. පුළුවන්. ඒකේ තර්කයක් නැහැ. දැන් ලංකාවේ ගත්තොත් අපිට එහෙම චරිත ඕන තරම් ඉන්නවා. නමුත් අපි ආයෙත් එනවා දැන් සාර්ථකත්වය කියන එක අපි එක කාලයකදී විශ්වාස කරනවා. අපි කියනවා මේ මෙටීරියල් සක්සස් කියලා. ඒ කියන්නේ මේ දේපල වලින් හදාගන්න සාර්ථකත්වය අපි එක තැනකදී අපි අත්හරිනවා. අපි හැමදාම වාහන ගෙවල් පස්සෙම යන්නේ නැහනේ. හැමදාම ජුවලරි පස්සෙම යන්නේ නැහනේ. හැමදාම හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් පස්සෙම යන්නේ නැහනේ. රයිට්? ඒතර එක තැනකදී අපිට ඕක අත්හරිනවා එක්ක අපට අත්හරින්න වෙනවා. අත්හැරෙනවා. අත්හැරෙනවා. හැරෙනවා සමහර වෙලාවට.
අන්න එතනදී අපට දැනෙන්න ගන්නවා හිඩසක් ජීවිතේ. ඕක සාමාන්‍ය සාහිත්‍යයෙන් කිව්වොත් පාළුවක්. තවත් පහළට ගියොත් කාන්සියක්. තවත් පහළට ගියොත් පොඩි මදිකමක් නැතිකමක් දැනෙන්න ගන්නවා. අන්න එතනට තමයි මේ ආදරය කියන දේ අපට අවශ්‍ය වෙන්නේ. එතනදී අපි ආදරය කියන දේ අවශ්‍යයි කියලා අපට දැනුණට අපි පරක් වෙලා හිටියොත් ඒක අපට වේදනාවක් බවට පත් වෙලා ලොකු ඛේදාන්තයක අවසානයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕනේ තමයි ජීවිතයේ ගේමක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ මෙටීරියල් සක්සස් එකකට අපට යන්න පුළුවන්. යන්න පුළුවන්. හැබැයි ඒකම නෙවෙයි ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒක ආයෙත් මම කියනවා අර දැන් මෙටීරියල් සක්සස් කියලා අපි කියන එකේදී කියන්නේ මේ භෞතිකම වශයෙන් අපි ජීවිතේ සාර්ථකත්වය කියන කතන්දරයේදී අපිට තනියෙන් යන එක සුබයි කියන එක තමයි පෞද්ගලිකව මගේ අදහස. නමුත් අපට එක තැනකදී වෙනවා මල්ලි උදාහරණයක් ගත්තොත් මම පෞද්ගලිකව මාත් එක්ක එකට කැම්පස් එකේ ඉඳපු යාළුවෝ මට හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලන් කැම්පස් එකෙන් අවුට් වෙනකොටම කාර් ගත්තා. එතනින් තව අවුරුදු 5ක් යද්දි ගෙවලුත් හැදුවා. එතනින් තව අවුරුදු 7ක් 8ක් වෙනකොට ලංකාවේ ප්‍රීමියර් කම්පැනිස් වල CEOs ලත් වුණා. තව එතනින් අවුරුදු 10ක් විතර යනකොට අපි සාමාන්‍යයෙන් කියනවා පැත්තේ තියෙන ඉන්න ප්‍රධානම චරිතය බවට හරි ප්‍රෙස්ටිජ් කැරක්ටර් එකක් වුණා. හැබැයි ඒගොල්ලෝ අපිට get together එකකට ගියාම හරි කොහෙද හම්බ වුණාම හරි අපි සාමාන්‍යයෙන් හිතනවා මේ හරි සතුටින් ඉන්නවා කියලා. හරි විනෝදයෙන් ඉන්නවා කියලා අපි හිතනවා. ඇයි ඉතින්? සාමාන්‍ය මිනිස්සෙක්ට වෙන්න ඕන හැමදේම එයා achieve කරන්න තියෙන්නේ. ලබා ගන්න හැමදේම achieve කරන්න තියෙන්නේ. ඔව්. හැබැයි ඒගොල්ලොත් එක්ක අපි කිට්ටුවෙන් ආශ්‍රය කළාම අපට තේරෙනවා. ඒගොල්ලෝ කියන එක වාක්‍යයක්. මචං මේ මොනවා තිබ්බත් වැඩක් නෑ මචං. මට දැන් ඕන හොඳ ලව් එකක්. මට ලව් කරන්න කෙනෙක් නෑ. ඒ හින්දා මං ගොඩක් fed up වෙලා ඉන්නේ. මේ මොනවා තිබ්බත් වැඩක් නෑ මචං. මට එක දැන් නැති හින්දා මට එක සෑහෙන දැනෙනවා. ඒතර අපි අහනවා ඉතින් මචං දැන් මචං පරක්කු වැඩිනේ. ඒතර නිකමට හිතන්න මල්ලි ඒ විඳවන විඳවිල්ල. ඒ හින්දා අර වාහුව පාරවල් දෙකක් ගැන හුවනේ මගේ. අර තනියෙන් යන පාරෙන් අර ටික පුළුවන්. මෙටීරියල් පැත්ත අපට අචීව් කරන්න පුළුවන්. හැබැයි දෙන්නෙක් එක යනකොට අපට අර වේගෙන් ඒ දේවල් අචීව් කරගන්න බෑ. සමහරලාට තව අවුරුද්දකින් ගන්න ඉඳපු කාර් එක වාට ගන්න තව අවුරුදු 5ක් 6ක් යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මම අර වැඩසටහන මුලදීත් කිව්වා වගේ ජීවිතේ ඔය හැම දෙයක් පස්සෙම පිස්සෝ වගේ හඹාගෙන ගිහිල්ලා එක තැනකදී අපි නවතිනවා. නැවතිලා අපි ගැන හිතනවා. අන්න ඒ හිතන වෙලාවේදී අපට දැනෙන ඔය පාළුව අපට දැනෙන ඒ කාන්සියට කෙනෙක් නැහැයි කියලා අපට දැනෙනකොට ඒක දරා ගන්න බැරි වේදනාවක් බවට පත් වෙනවා. ඒ හින්දා අර ඔය ඇහුවේ ප්‍රශ්නේ මම දෙන උත්තරය තමයි වේගෙන් යන්න පුළුවන් අර ටිකට. හැබැයි වේගෙන් ගිහිල්ලා දවසක විඳවන්න වෙන එක වෙනම කතාවක්. ඒ හින්දා මම කියන්නේ අපි හොඳ පාර්ට්නර් කෙනෙක් එක්ක හොඳ ගමනක් හෙමින් සැරේ පිළිවෙලට ජීවිතේ මැරෙනකන් යමු. අන්න ඒක තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට ජීවිතේ හරිම සාර්ථකත්වය කියලා කියන්නේ. ප්‍රශ්න ටිකක් වලින්ම කියන්නේ ප්‍රශ්න වලින්ම මේ වැඩසටහන ඉස්සරහට යන් සර්ගෙන් ගොඩක් දේවල් මට ලබා ගන්න තියෙන නිසා හොඳ පාර්ට්නර් කෙනෙක් එක්ක හොඳ ගමනක් යමු. හොඳ පාර්ට්නර් කෙනෙක් තෝරගන්නේ කොහොමද? ඔව් අන්න ඔතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. අර ඔය ඇහුවා වගේ පාර්ට්නර් කෙනෙක් හොයාගන්න පුළුවන්. එයා හොඳද නැද්ද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඔයා දන්නවා දීපිකා පදුකෝන් ගත්තා. එයා වර්ල්ඩ් ක්ලාස් ඇක්ට්‍රස් කෙනෙක්. ඉන්දියාවේ අද වෙනකොට බොලිවුඩේ කෙටිම කාලයක් තුළ වැඩිම ගානක් ආය කරන ඇක්ට්‍රස් කෙනෙක්. හැබැයි දීපිකා වැරදි පාර්ට්නර් කෙනෙක් හින්දා මෙන්ටල් ඩිස්කෝඩ් එකක් හැදිලා සෑහෙන කාලයක් ඇය ජීවිතේ විනාශ කරගත්ත කියලා කිව්වොත් හරි. හැබැයි එහෙම විනාශ වෙලා සම්පූර්ණයෙන්ම බිමටම ඇද වැටිච්ච දීපිකා එතනින් අවුරුදු 3කට පස්සේ
නැවතත් හිටියටත් වඩා ඉහළ තැනකට. එයාට වැලියු එකක් හැදුනේ රන්වීර් කපූර්ගේ හමුවීමත් සමග. එතකොට බලන්න වැටිච්ච කෙනා නැගිටින්නත් ඒ පාර්ට්නර් හේතුවක් වුණා. වැටෙන්න කලින් ඉඳපු තැනටත් වඩා ඉහළ තැනකට නැගිටින්න. නත් අර පාර්ට්නර් හේතුවක් වුණා. එහෙනම් හොඳ පාර්ට්නර් කෙනෙක් කියන්නේ මගේ කියවීමට අනුව ඔයා වැටිලා නම් ඉන්නේ නැගිටින්න අත දෙන්නත් ඕන අය. right? ඔයා නැගිටලා නම් ඉන්නේ ඔයාගේ හීන වලට යන්න හයියක් වෙන්නත් ඕන. ඔය දෙකට උත්තරේ හරිනම් මං කියනවා ඒ කෙනත් එක්ක ඔයාට ඉස්සරහට ග්‍රීන් ලයිට් එකක් දාගෙන ගමන යන්න පුළුවන්. අපිට එන ප්‍රශ්න වලින් තමයි මම මේ වැඩසටහන පිළිගැස්ම කරගෙන යන්නේ. මගේ ජීවිතේ විනාශ කරා. ඉතින් මගේ ජීවිතේ නැත්තරම නැති කරා. මගේ තියෙන දේවල් ඔක්කොම අරගෙන යන්න ගියා. මේ ප්‍රශ්න කියන්නේ මම ඊට වඩා වචන වලින් කියනවා. නමුත් මම සර්ට මේ වැඩසටහනේ ඉදිරියපත් කරන්නේ. එහෙම කෙනෙක් එක්ක ඒ කියන්නේ දැන් බැඳගත්තොත් බැඳගත්තම නේද? ඒ කියන්නේ අපිට පුළුවන් ඒක ඉවරක් කරගන්න ක්‍රමවේදයන් තියෙනවා. බැඳගත්තොත් බැඳගත්තම තමයි. හැබැයි සමහරක් වෙලාවට අපිට හිතන කාරණාව තමයි වැරදි සම්බන්ධතාවයකින් ඉස්සරහට යනවට වැඩිය නිදහසේ තමන්ගේ ජීවිතය යනවා කියන එක ගොඩක් දුරට සාර්ථක නැද්ද? ඒ කියන්නේ වැරදි සම්බන්ධ අපිට ලැබෙන කෙනා ඉන්නවනේ අපි කියන ආත්මීය සහකරු කියලා කියන විශ්වාස කරනවා ඇති ලැබෙනවනේ. හැබැයි ඒකත් මල කරදරයක් නම් ඒකත් තමන්ගේ ජීවිතයට වෙන්නේ විපතක් විදිහට. මම මේ නෙගටිව් දේවල් නෙමෙයි කියන්නේ, මේ තියෙන ප්‍රශ්න කියන්නේ. ඒ නැතුව සරලව නිදහසේ යන එක හොඳ නැද්ද? හොඳයි. දැන් අපි ආයෙත් උතන තර්කය වෙන්නේ මේකනේ. එක්කෙනෙක් විනාශයක් ගෙනාවට තව කෙනෙක් ඒ විනාශයට එහා ගියපු ජීවිතයක් වාට අරන් එන්න පුළුවන්. එක්කෙනෙක් මත අපි මුළු ජීවිතේම තීරණය කළොත් අපිට මුළු ජීවිත කාලෙම තනි වෙන්න වෙන්නේ ඔයාගේ කැමැත්ත හින්දා නෙමෙයි අර කෙනා කරපු දේ හින්දා. ඉතින් අපි එහෙම වෙන්න ඕනද? කෙනෙක් මාව දාලා යනවා. එයාට මම අවංකව ආදරය කළා නම් එයා වෙනුවෙන් මං දුක් වෙන්න ඕන. එයා වෙනුවෙන් මං අඬන්න ඕන. එයා වෙනුවෙන් යම් හෝ පසුබෑමකට මං ලක් වෙන්න ඕන. මොකද මං එයාට අවංකව ආදරය කළා. ඒතර මගේ හදවතේ කෑල්ලක එයා තියන් හිටියේ. ඒ කෑල්ල ගලවන් ගියාට පස්සේ මම යම් මට්ටමකට අක්‍රිය වෙන්න එපේ. ඒක විය යුතුයි. සහ ඒ දේ අපි කළ යුතුයි යාර කරන රෙස්පෙක්ට් එකක් විදියට. ඔව්. හැබැයි රෙස්පෙක්ට් එකක් විදියට. පොඩි කාලයක් ඒ දේ කළා. ඊට පස්සේ ආ පැත්තකින්ම තිබ්බා. නැවත අපි අපේ ජර්නි එක අරන් යනවා. අරන් යනකොට අපර නැවත කොහෙන් හරි ග්‍රීන් ලයිට් එකක් ආවොත් අපේ ජීවිතේ පාර්ට්නර් කෙනෙක් වෙන්න අපි ඒක අත්දැක බලන්න ඕන. ඒ අත්දැක බැලීම අපි කරන්නේ නැත්නම් වෙන්නේ යම් තැනකදී අනේ මට එයාව මිස් වුණානේ කියන හැඟීමත් වාට එන්න පුළුවන්. ඒ හින්දා තනියෙන්ම යනවා කියන වැඩේ බැරි නෑ මල්ලි. පුළුවන්. හැබැයි කවද වෙනකම්? කොතනට අපි යනකන්ද තනියෙන් යන්නේ? ඒක ප්‍රායෝගික නෑ. සාමාන්‍ය අපි කියනවා අධ්‍යාත්මික සාර්ථකත්වයේ කියන එකේදී මිනිස්සු ජීවිතයේ බලාපොරොත්තු වෙන දේවල් තුනක් තියෙනවා. අධ්‍යාත්මික සාර්ථකත්වය කියන එක. එකක් තමයි හුදකලාව. හැබැයි මේ හුදකලාව කියන්නේ තනිවීම නෙවෙයි. ඔව්. දෙවෙනි එක ප්‍රේමය. තුන්වෙනි එක තමයි අපි කියනවා සාහිත්‍ය ලිටරසි කියන එක. ඔය තමයි බලාපොරොත්තු. ප්‍රේමෙන් තනි වෙච්ච කෙනා හුදකලාවට පෙම්බැඳීම නෙවෙයි මෙතන හුදකලාව කියලා කියන්නේ. එවනම් ප්‍රේමයෙන් තනි වෙච්ච කෙනෙක් හිතනවා නම් රයිට් මං ජීවිතේ හුදකලාව ඉන්නවා කියලා. ඒක අධ්‍යාත්මික සාර්ථකත්වය නෙවෙයි. දෙවෙනි එක කවුරුත් නැත හින්දා කෙනෙක් වාගෙන ලව් කරන එක නෙවෙයි මෙතන ප්‍රේමය කියන්නේ. අපට ගැළපෙන අපිව කියවගත්ත කෙනෙක්ව අපි ජීවිතේට එකතු කරගෙන යාර ලව් කරන එක තමයි මෙතන ප්‍රේමය කියන්නේ. එවනම් පාර්ට්නර් කෙනෙක් ඉන්න හැමෝම අධ්‍යාත්මික සාර්ථක වෙන්නේ නැහැ. ඇයි හරි ප්‍රේමයක් නොවුනොත් ඒක. හරි. ලිටරසි කියන සාහිත්‍ය අපට සාහිත්‍යයක් තියෙනවා. මේ සාහිත්‍ය කියලා කියන්නේ නිකන් අපි අර සරල සිංහලෙන් කිව්වොත් අපිට තියෙන පොඩි ෆැෂන් එකක්, පොඩි ට්‍රිප් එකක්. කියන්නේ ඒක
රයිට් පොඩි ෆිල්ම් එකක් බලන එක රයිට් පොඩි බීච් එකක ඇවිදින එක රයිට් දවාමය කරනවා වගේ වැඩසටහන් කරන එක මෙන්න මේ වගේ එකකුත් අපිට තියෙනවා. එතකොට ප්‍රේමය සාහිත්‍ය හුදකලාව කියන තුන ඇචීව් කරන කෙනෙක් තමයි අධ්‍යාත්මික සාර්ථක වෙච්ච මිනිස්සෙක් කියලා කියන්නේ. එහෙනම් මට මේ කියන්න ඕන කාරණා දෙකක් ඉන්නවා. ප්‍රේමයෙන් තොරව අධ්‍යාත්මික සාර්ථකත්වයක් නැහැ. රයිට්? අනිත් පැත්ත ප්‍රේමයෙන් පරාද වෙච්ච කෙනෙක් හුදකලාව සිටීම යනු අධ්‍යාත්මික සාර්ථකත්වයේ කොටසක් නෙවෙයි. එහෙමනම් තනියෙන් ගමනක් ගිහලා ජීවිතේ දිනන්න බැරිද කියනට මට දෙන්න උත්තරේ අධ්‍යාත්මික සාර්ථකත්වය කියන කතන්දරයේදී තනියෙන් ගමනක් ගිහලා ජීවිතේ දිනන්න බෑ. රයිට්? හැබැයි උතනින් පොඩි වෙන පැත්තකට එනවා. මේ ලෝකේ තනි වෙච්ච මිනිස්සු නැද්ද සාර්ථක වෙච්ච? අනිවාර්යෙන් ඉන්නවා. රයිට්? දවා දන්නවා විශරීනා ගෝමස් වගේ කැරක්ටර් එකක් ගත්තොත් එයාට අද ලෝකෙම පිළිගන්න පොප් ගායිකාවක්. හැබැයි දන්නවද? එයා රෙස්ටුරන්ට් වලින් වේල් 3ම හොරෙන් කාලා තියෙනවා. එයත් එක්ක රිලේෂන්ෂිප් තියාගත්ත 100 ගාණක් එහව දාලා යනවා. 30 ගාණක් එයා රේප් කරලා තියෙනවා. නමුත් එයා ජීවිතේ තනියෙන් ගමනක් ගියානේ. එයා තනියෙන් ගමනක් ගිහලා සාර්ථක වුණා. ඒක කරන්න පුළුවන්. right? නමුත් අපි තේරුම් ගත යුතු දේ තමයි තනි වීම නෙමෙයි වැදගත් වෙන්නේ. කෙනෙක් තනි කිරීම සහ තනි වීම කියන්නේ දෙකක්. අපි තනි වෙන්නේ කෙනෙක් අපිව තනි කරපු නිසා නම් ඒක හරියන එකක් නෙවෙයි. කවදාවත් අපේ ජීවිතේ සාර්ථක වෙන්න බෑ. අපි තනි වෙන්නේ හිතලම නම්. නෑ එයා හින්දා නෙමෙයි මම ගොඩක් දේවල් ජීවිතේ තේරුම් ගත්තා. මම පස්සේ පොත්පත් කියෙව්වා. මේ වගේ වැඩසටහන් බැලුවා. ඒවෙන් මම තේරුම් ගත්ත රයිට් හුදකලාව තමයි හරියන්නේ. අන්න එහෙම තේරුම් ගත්ත කෙනෙක්ට අනිවාර්යයෙන්ම සාර්ථකත්වය කියන එක තනියෙන් හරියන්න පුළුවන්. එහෙනම් මේ කතා දෙකක්. right? දැන් අපි පහුගිය දවස්වල දැක්කා බොයිෆ්‍රෙන්ඩ් සැරවුණා කියලා බෙල්ල වැලදාගත්ත TikTok ගර්ල් කෙනෙක්. සමාජ මාධ්‍ය කැළඹුණා ඒ. කැළඹිච්ච සිද්ධියක්. එයා බෙල්ල වැලදාගන්නේ තමන්ගේ ප්‍රධාන දොර ඉස්සරහා. ඒතර උදෑසන අම්මා දොර ඇරිය ගමන් පේන්නේ තමන් අමාරුවෙන් හදපු දුව බෙල්ල වැලදාගෙන මැරිලා ඉන්නේ. අවුරුදු ගණනාව. අවුරුදු මහන්සිලා නේද? මැරිච්ච කෙනාට දුකක් නැහැ. ජීවත් වෙන අර මිනිස්සුන්ට කොච්චර දුකක්ද? ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව ඒක සංසාරගත ඉස්සරහට උපදින ආත්මයක් දාන්නේ කොච්චර ලොකු පාපයක්ද? පාපයක් වෙනවා. ඒ හින්දා අපි මේ වචනවල වෙනස තේරුම් ගත යුතුයි. තනි කරපු නිසා කෙනෙක් තනි වීම යනු සාර්ථකත්වයේ කොටසක් නෙවෙයි. ඒක නෙමෙයි අපි කතා කරන හුදකලා වීම කියන්නේ. හැබැයි අපි ස්වයං තීරණයකට එනවා තේරුම් ගැනීම හරහා. මට ලව් ඕනේ නැහැ. ඒක තේරුම් ගැනීම හරහා. ඒක ඒ හුදකලාව තමයි වාගේ අපි කියන මේ අධ්‍යාත්මික සාර්ථකත්වයට පාර එන්නේ. ඒ හින්දා ඔව් to certain extent මම පිළිගන්නවා තනියම ගමනක් ගිහිල්ලා සාර්ථක වෙන්න බැරිකමකුත් නැහැ. හැබැයි අර රිලේෂන්ෂිප් එකක් එක්ක ඒ ගමන යන්න පුළුවන් නම් ඒක පාට වෙන්න ජීවිතේ පාට කරගන්න පුළුවන් හැකියාව වැඩි කියලා මම පෞද්ගලිකව හිතනවා. සර් පොයින්ට් එක අපි ගමු අර මේ ගෙලවැරලා දාගෙන නැතුනේ ඒ ගර්ල් පිළිබඳව අපි ගමු. සමහරක් කෙනෙක්ට දකින්නට පුළුවන් ඇත්තටම ඒ ගර්ල් කොච්චර ඒ ආදරය කරලා තියෙනවද කියලා. ඒ ආදරේ උපරිම තැන නේද කියලා හිතෙන්නට පුළුවන්. ඇත්තටම මේ ආදරේ උපරිම තැනද නැත්තම් මෝඩකමද? අපි සරලවම මහම් මෝඩකම. අනිවාර්යයෙන්ම මම නම් පැහැදිලිම කියනවා ඒක ඇවිල්ලා මෝඩකම. මෝඩකම කියන්නේ හේතුව තමයි මේ අර බෝයි බැනපු නිසා බෙල් වැලදාගත් එකම නෙවෙයි. හරිද? මෝඩකම කියන්නේ හේතුව තමයි තෙවැනි පාර්ශ්වයකට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න දීම. ඒක තමයි මෝඩකම කියන්නේ. ඔයාට හම්බ වෙලා ඉන්න පාර්ට්නර් කොච්චර ආදරවන්ත කෙනෙක් වුණත් එයා එනවනම් ඔයාගේ ජීවිතේ පාලනය කරන්න මතක තියාගන්න ආදරයෙන් ලැබෙන සැනසීමට වඩා ඒ පාලනයෙන් ලැබෙන විනාශය ගැඹුරුයි කියන එක. ගැඹුරුයි. ප්‍රේමය කියන්නේ ඔයාව පාලනය කිරීම නෙවෙයි. ප්‍රේමය කියන්නේ
මම මාව පාලනය කරගෙන මම මාව පාලනය කරගන්න ගමන් එයාට එයාව පාලනය කරගන්න පුළුවන් තැනට වැඩ සලස්සන. right? රේල් පාරක පීලි දෙක එකතු වෙන්නේ නැති බව සැබෑ. හැබැයි කෝච්චියක් යන්නේ කවදාවත් එකතු වෙන්නේ නැති පීලි දෙකක් උඩ. එහෙමනම් කවදාවත් ඔය දෙන්න රේල් පාලේ පීලි දෙක කියලා හිතාගන්න ප්‍රේමයේදී. එයාට ඒ පීල්ලේ ඒ විදිහටම දිගටම යන්න උත්සාහ කරන්න දෙන්න. ඔයා මේ පීල්ලේ දිගටම යන්න උත්සාහ කරන්න දෙන්න. මේ දෙක කවදාවත් එකතු වෙයි කියලා අදහස් කරන්න මේ පීලි දෙකේ තියෙන බැඳීම එකතු වෙන්න ඕන. නමුත් මේ පීලි දෙකේ තියෙන හැඟීම් කවදාවත් එකතු කරන්න බෑ. අර ළමයාට උනේ අර පිළිවෙල උත්සාහ කළා මෙයාව පාලනය කරන්න. ඒ කියන්නේ එයා උත්සාහ කළේ පුළුවන් තරම් එයා සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනය ඇතුලේ තියාගන්න. ඒක අසාර්ථක වුණා. අසාර්ථක වෙච්ච තැන එයාගේ ජීවිතේ නැති වුණා. ඉතින් ඒතර ඒකට අපිට කියන්න වෙන්නේ මෝඩකම තමයි. තවත් කෙනෙකුට ආදරය කරන්න කලින් සර් තමන් තමන්ට ආදරය කරන්න. අපි self love. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා හැමදාම උදේ නැගිට්ටට පස්සේ තමන්ට තමන් ආදරය කරගන්න. තමන් වර්ණනා කරන ගන්නවා. එතකොට කෙනෙකුට තමන්ට තමන් ගැන ආදරයක් ඇති වෙන්නේ නැත්නම් තමන්ගේ ජීවිත වටිනාකමක් දැනෙන්නේ නැත්නම් තවත් කෙනෙක් වෙනුවෙන් ආදරයක් දෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑස. ඒකට මං හිතනවා හොඳ උදාහරණ සපයාවි කියලා. අනිවාර්යයෙන්ම ඕ දෙමළ දැන් ඇත්තටම ඔයා නිකමට හිතන්නකෝ. ඔයා අපිලිවෙලට පාර යනකොට ගෑන් ළමෙක් හැරිලා බලන්න තියා ගෑන් ළමෙක් ළඟින්වත් යන්නේ නැහැ නේද? ඔයාගේ ශරීරයෙන් දුගදක් එළියට එනවා නම් අපි වා බස් එකේ යනවා නම් බස් එකේ එහා පැත්තේ ඉන්න ගෑන් ළමයා ඔයා දිහා හැරිලවත් බලනවද? බලන්නේ. අඩුම ගානේ නිකන් ළඟින් ඉන්නවත් කැමති වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකද්ද? ඔයාව ඩිවලොප් කරගන්න නැතුව ඔයාට ලව් කරන්න නැතුව වෙන කෙනෙක්ගේ ලව් බලාපොරොත්තු වෙන එක තේරුමක් නැති වැඩක්. මුලින්ම ඔයා දිනු වෙන්න. මුලින්ම ඔයා දිනු වෙන්න. අපි දන්නවා ශාරුක් ખાන්ට පළවෙනි ෆිල්ම් එකට ගියාම ශාරුක් ખાන්ගේ ඒ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් මෙයාව රිජෙක්ට් කරනවා. ඇයි මෙයා වඳුරෙක් වගේ කියලා. right? ඒතර වඳුරෙක් වගේ කියලා එයා එළියට විසි වෙලා ආපු හින්දා තමයි එයා තීරණය කරන්නේ එයාගේ රූපේ සහ ප්‍රතිරූපේ ඒ එතනින් ගැලවිලා හදාගත යුතුයි කියලා. වෙනස් කරගත යුතුයි කියලා. ඒ නිසා තමයි එයාගේ ප්‍රතිරූපේ එයාගේ රූපේ වෙනුවෙන් එයා සෑහෙන මහන්සි වෙන්නේ. අද හැමෝම කියන දෙයක් නේ වයස අවුරුදු 60කට ආසන්න වෙලත් තාම 40ක් කියන්න බෑ කියලා. right? ඒතර අදටත් ඔහු වටා ලෝකේ නන් දෙසින් එච්චර විශාල ආකර්ෂණයක් ඇවිල්ලා තියෙන ඔහුට ඒ මොකක්ින්දවත් නෙමෙයි ඔහු තාමත් ඔහුට ආදරය කරනවා. අනේ කවුරු ඇහුවත් කියන්නේ නිකන් ශාරුක් ખાන් වගේ කියලානේ කියන්නේ. අපි එහෙමනේ කියන්නේ. වචනේ කියන්නේ. එහෙමනේ කියන්නේ. ඒ හින්දා ප්‍රේමය ගැන හිතන්න කලින් ඔයාට ප්‍රේම කරන්න. right? අර මඩිය පඤ්ඤාසී හාමුදුරුවෝ එක වැකියක් කියන මෙන්න මෙහෙම. ඔබට ඔබව වෙනස් කළ නොහැකි නම් ඔබට තව කෙනෙකු වෙනස් කළ නොහැකිය. ඔබට ඔබව හැඩට නොපෙනේ නම් තව කෙනෙකුටද ඔබව හැඩට නොපෙනේ. හරියටම හරිනේ. හරියටම හරි. ඒ නිසා මේ ජීවිතේ එක ඔයාට දෙවෙනි එක ඕන නම් මේ එක ඔයා කියන එක පිළි අරගෙන ඒක ඩිවලොප් කරන්න. ඔයාට ගැළපෙන දෙවෙනි එක නුදුරේම හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව දන තමන්ට සෙත් පතාගෙන තමයි අන්න අයට සෙත් ප්‍රාර්ථනා කරන්න කියලා. ඒ කියන්නේ තමන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න නැත්නම් තමන්ගේ ජීවිතේ යදිනවා නම් තමන්ගේ ජීවිතේට ශාප කරගන්නවා නම් අපිට තවත් කෙනෙක් වෙනුවෙන් හිතන්න බෑ නේද? අනිවාර්යෙන් මේ විදිහට හිතන්නට බෑ. ඉතින් ආදරය සම්බන්ධයෙන් තමයි. එතකොට කෙනෙක් දැන් හොඳටම ආදරය කරගෙන ඉන්නවා. ලව් කරගෙන ඉන්නවා අවුරුදු ගණනාවක් ආදරයෙන් බැඳිලා හොඳටම කරගෙන ඉන්නවා. එකපාරට වෙනස් වෙනවා. දාලා යනවා. එතනදී ගන්න ඕනේ විසඳුම මොකක්ද? මොකක්ද කරන්න ඕනේ? අනිවාර්යයෙන් මම හිතන්නේ මේ වැඩසටහනට ඔයාටත් සෑහෙන ප්‍රශ්න ඔය සම්බන්ධයෙන් ඇති. මටත් පර්සනලි ඔය සම්බන්ධයෙන් සෑහෙන දේවල් එනවා. හම්බ වෙලා තියෙනවා. ඕකට මල්ලි අපි මම පර්සනලි හොයා බැලීම් කරලා සහ මම කියවපු සමහර ඩේල් කාර්නෙගේ පොත්වලින් සහ මම ගියපු අත්දැකීම් ටිකක් එකතු කරගෙන මම මෙහෙම දෙයක් කියන්නම්. ඔයා ඉන්නේ බ්‍රේක් අප් එකක නම් එයා ඔයාව දාලා ගියා නම් දැන් අපි කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඕගොල්ලොත් ලෑස්ති වෙන ඔයා ඉන්නේ මේ ස්ටේජ් එක ගැන මේ වැඩ ටික කරන්න. පළවෙනිම දේ තමයි එයාව හිතට එන පළමු තප්පරේම ඔයා ඒ මොහොතේ කර ඉන්න වැඩෙන් ගැලවිලා වෙන වැඩකට කරන්න පටන් ගන්න. ඒ වෙලාව අපි කරන්න ඕන අපි ඒ මොහොතේ කර ඉන්න වැඩේ මොකක් වුණත්
ඒක తాවකාලිකව නවත්තලා වෙන වැඩකට අපි අවධානය යොමු කිරීම. යොමු වීම. අපි හිතමු වා ටීවී එකේ නාට්‍යයක් බල ඉන්නකොට තමයි වාට ඒවා මතක් වුනේ. ටක් ගාලා ටීවී එක ඕෆ් කරන්න. නාට්‍ය බලන එක පැත්තකට දාන්න. කුස්සියට ගිහිල්ලා මොකක් හරි වැඩක් කරන්න නැත්නම් කාමරේට ගිහලා මොකක් හරි වැඩක් කරන්න. එහෙම කරාම අපි මොකද අයිස් බ්‍රේක් කරනවා දැන්. කළාම අරයා යම් මට්ටමකින් වාගේ හිතින් ටික ටික ආයි ගැලවිලා යනවා. හම්බ වෙන හැම වෙලාවෙම මේක කරනවා. දෙවෙනි එක තමයි. ඔන්න තමයි බ්‍රේක් අප් එකේ කියන පළවෙනි එක ඔක කරලා බලන්න. දෙවෙනි එක තමයි වා ජීවිතේ කැමති ආස කියලා නිර්වචනය කරගත දේවල් ටිකක් තියෙනවනේ. right? අපි ලව් කරන්න ගත්තට පස්සේ අපිට මුළු ලෝකෙම එයා උනාට පස්සේ අපිට මේ දේවල් අමතක වෙනවනේ. ඔව්. අපි ඔක්කොම එයාගෙන බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එයා හම්බ වෙන කලින් අපි ජීවිතේ කැමති ආස දේවල් ටිකක් තියෙනවා. දැන් ඒ දේවල් එකින් එක කරන්න පටන් ගන්නවා. වා කලින් චොක්ලට් කෑවා නම් දැන් කන්න ආයි. කලින් වා මුහුදු වෙරළට ගියා නම් දැන් ආයෙත් යන්න. කලින් වා යාළුවෝතක ට්‍රිප්ස් ගියා නම් දැන් ආයෙත් යන්න. කලින් ඔයා මොකක් හරි පුංචි බිස්නස් එකක් කළා නම් දැන් ආයෙත් එක පටන් ගන්න. right? බෑනේ දැන් එයා හිතට එනවනේ. ඒ කියන්නේ දැන් ඒක කරන්න හිතට එනවනේ. දැන් අපි ආදරෙන් බැඳලා ඉන්නවා. ඔව්. බැඳලා ඉන්නකොට ඒ තැනට ගියත් එනවනේ. ඒ කියන්නේ අපි කියන්නේ මනුෂ්‍ය විදිහට ඒ සිතුවිල්ල එනවනේ. ඒක තමයි මම කිව්වේ. ඒ සිතුවිල්ල එන හැම තප්පරයකම අපි කරන්න ඕන ඒ වෙලාවේ කර ඉන්න වැඩේ නවත්තලා වෙන වැඩක් කරන එක. මේක අපි හරියට අත්දැක බැලුවොත් හරි විශ්වාසයෙන් මම කියන්නේ ඕනම දුකක් මේ ලෝකයේ මනෝවිද්‍යාව පිළිගන්නවා ඕනම දුකක් අපට උපරිම තියෙන මාස 3යි. ඒ කියන්නේ මේ දුක අයින් කරනවා කියන වැඩේ අපි ප්ලෑන් කරන්න ඕන උපරිම මාස 3යි. මාස 3යි. එතනින් පස්සේ එක නැහැ. right? එතකොට අපිට මේ මාස 3 තමයි මේ කට්ට ගන්න වෙන්නේ. ඔය කට්ට කනවා කියන එක ඇතුලේ තමයි සූසයිඩ් කරගන්න ඒවා. පිස්සෝ වෙන ඒවා. හරිද? තියෙන දේවල් ඔක්කොම නැති කරගන්න ඒවා. ඒ ඔක්කොම වෙන්නේ ওই මාස 3. මහාන වෙන ඒවා. මහාන වෙන ඒවා. ඒ ඔක්කොම වෙන්නේ ওই මාස 3. ඊට අපි මොකද්ද කරන්න ඕන? ඔය මාස 3 කියන ඔය කොටුවයි පැන ගන්න ඕන. දැන් මම මේ වැඩසටහන බලන බ්‍රේක් අප් වෙච්ච හැමෝටම කියන දෙයක් තමයි මාස 3යි ඔය අවුල තියෙන්නේ. වාට ඔය අවුල තියෙන්නේ මාස 3යි. ඒ මාස 3 ඇතුලේ කරන්න ඕන දේවල් ටික තමයි මම මේ කියන්නේ. ඒන් දැන් කොච්චර හිතට ආවත් එන හැම තප්පරේම ගණන් ගන්න එපා. කරන දේ මාරු කරන්න. දැන් අපි කියමු ඔයා ටීවී බලන්න කයින් වෙලා ගිහිල්ලා කාමරේට ගියාම අතයා මතක් වුණා නම් එතනනුත් මාරු වෙයි. ඒතර කෙනෙක් අහන්න වෙයි ඔහොම මාරු කරන්න ගියොත් එimhe දවසේ පැය 24 මේක කරන්න වෙයි කියලා. මතක තියාගන්න අපේ ජීවිතය වෙනුවෙන් කොහෙවත් ඉන්න මිනිහෙක් ඉඩ දෙන්න එපා. මේ ලස්සනට හැදිච්ච ජීවිතේ අලු කරන්න. මේ ජීවිතයයිදී අපිට අපේ අම්මලා තාත්තලා මේ ජීවිතය හැදුවේ කොහෙවත් යන මිනිස්සෙක්ට අලු වෙලා අලු කරලා යන්න නෙමෙයි. right? ඒ හින්දා ඒ අම්මලා තාත්තලා වෙනුවෙන් ඔයා වෙනුවෙන් මම මේ කියන දේවල් ටික කරා. එයා මතක් වෙන හැම තප්පරේම කරන දේ නැවැත්තුවා වෙන දෙයක් කරා. දෙවෙනි ස්ටෙප් එක ඔයා ජීවිතයේ ආසයි කියන දේවල් කරන්න පටන් ගන්න. මම හරි වගකීමෙන් කියනවා මේ දේවල් කරන්න. තව එකක් තොර දිනවා කරන්න. අනිත් දේ තමයි මෙච්චර කල් ඔයාගේ ජීවිතේ ඈතින් තියන් ඉඳපු හැබැයි ජීවිතේ කාලයකට ඉහත ළඟින් තියන් ඉඳපු කට්ටියව ලං කරගන්න. උදාහරණයක් ගත්තොත් ඉස්කෝලේ කාලේ යාළුවෝ. ඒගොල්ලෝ බොහෝ අයගේ ජීවිතවල දැන් ඈතින් ඉන්නේ. දැන් ඒගොල්ලන්ව ලං කරගන්න. සර් එතකොට ඇහුවත් දැන් අර කොයි හරි ඉස්කෝලේ කාලේ ඉඳලා හිටපු ලයිව් එක කොයි කියලා ඇහුවත් දැන් අපි ඉස්කෝලේ කාලේ යාළුවෝ ලං කරගත්තට පස්සේ නෑ එතන මෙහෙමයි. දැන් අපි ලං කරගන්න ඕන ඒ මාතෘකාව කතා කරන්න බලාගෙන ඉන්න යාළුවන්ව නෙවෙයි. ඒක අපේ ඔළුවේ තියෙන ෆිල්ටරින් එක. ඔව්. රයිට්. ඇත්තටම කතාව තමයි අපේ ජීවිතයේ හොඳම අවංකම යාළුවෝ හම්බුනේ ඉස්කෝලේ කාලේ. ඒ යාළුවෝ මාරයි. ඒ යාළුවෝ ඔයා හොඳට බලන්න ඔයාලා අතර මගදී හම්බ වුණත් උන් අහන්නේ මචං දැන් කොහොමද කියලා. කොහොමද කියලා. උන් කවදාකවත් ඇවිල්ලා අහන්නේ නැහැ උඹගේ දැන් අර ලව් එක මොකද උනේ කියලා. එහෙම අහන්න තියෙන ඉඩකඩ ටිකක් කන්වර්සේෂන් එකක් ගියොත් අහනවා. ඔව්. නැත්නම් ඉනිෂියලි ඕක අහන්නේ නැහැ. අහන්නේ නැහැ. හරි. ඒක අපි කරන්න ඕන ඒගොල්ලොත් එහෙම අහන් එනවා නම් ටක් ගාලා ට්‍රැක් එක මාරු කරගන්න තියෙනවා. රයිට්. හැම වෙලාවෙම මේ මාත්‍රිකාව ඒ කෙනා මාත්‍රිකාවක් වෙන හැම තැනින්ම ඔයා මිදෙන්න ඕන. රයිට්. මිදෙන්න. අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා මෙන්න මෙහෙම. If you think once
that fellow will come twice කියලා. ඔබ එකවරක් හිතුවොත් එයා ගැන එයා දෙවතාවක් ඔයාගේ හිතට එනවා කියලා. right? ඔක අනිත් පැත්ත මොකක්ද? ඔයා දෙවතාවක් උත්සාහ කළොත් එයා වයින් කරන්න. එයාට එක වතාවක්වත් ඔයාගේ හිතට එන්න විදිහක් නැති වෙනවා. ඒ හින්දා මම මේ කියන්නේ පිළිගත්ත දේවල්. හිතට එන හැම තප්පරයක් වෙන දෙයක් කරන්න පටන් ගන්නවා. ඔයා අතෑරපු ආස කරන කියන දේවල් ආයෙත් කරන්න පටන් ගන්නවා. ඔයා කාලෙකට ඉහත ලං කරන් ඉඳලා දැන් ඈත් කරපු කට්ටිය නැවත ලං කරගන්න බලන්න. හතරවෙනි එක තමයි හරිම සරල දෙයක්. ඔයාගේ ජීවිතේ ආසම දෙයක්. ඒ කියන්නේ උදාහරණ ගත්තොත් සතෙක් හදනවා කියන එක අපි කියනවා. බලු පැටියෙක්, පූස් පැටියෙක්, ගිරවෙක්, මයිනෙක් හරි කමක් නැහැ. ඔයා හදන්න පටන් ගන්න. right? මෙන්න මේ දේවල් ටික කරන්න. මාස 3කට පස්සේ වාට තේරෙවි වාට කොච්චර සහනයක් රිලීෆ් එකක් වගේ විතර ලැබෙනවද කියන එක. මම හොඳටම කියන්නේ මට කියන ප්‍රශ්න තමාස කියන්නේ මම බොක්කෙම්ම ලව් කරා. මට මම කියන්නේ අර සීරියස්ම ලව් කරා. කියන්නේ මා කියන්නේ මං ඇත්තටම ලව් කරා කියලා කියන්නේ අපි මං හොඳටම ආදරය කරා. මාව දාලා ගියා. ඇත්තටම ආදරය කරා නම් දාලා යන්න පුළුවන්ද සර්? බෑ. සරලම උත්තරේ බෑ. ඒකම පොයින්ට් නේද අපිට අයින් කළා. අනිවාර්යයෙන්ම කියන්නේ ඒකයි. මම අහන්න මලට සරල දෙයක්. ඔයාව දාලා ගිය කෙනෙක් වෙනුවෙන් නැහෙන්න මොකක්ද ඔයාලට තියෙන අඩුපාඩුව? අඩුපාඩුව. ඒ මිනිස්සයාව දාලා ගියාට පස්සේ ඔයා තවත් ඒ මිනිස්සයා මත නැහෙනවා නම් මම කියන්නේ මගේ පෞද්ගලික මතය තමයි ඔයාව තමයි ගිහින් දාන්න ඕන පිස්සන් කොටුවට. අපිව වටින්නේ නැති මිනිහෙක්ට අපි තප්පරයක් කර හිතන එක මොන තරම් කාලකන්නිකමක්. එයා අපිව දාලා යනවා. right? දාලා ගිහලා එයා හොඳින් ඉන්නවා. අපි එයා ගැන හිතේ තැවෙනවා. අපේ ජීවිතේ බිමට වැටෙනවා. අපි බලාපොරොත්තු තියලා අපෙන් නැති වෙනවා. අපේ දෙමව්පියෝ දුක් විඳිනවා. කන්න බෑ අපිට කන්න බෑ. මොකක්ද මේකේ තේරුම? එයා හොඳට සැපේ ඉන්නවා. සැපේ. මතක තියාගන්න. ඔයා මේ වෙලාවෙත් හුස්ම ගන්නවා නම්, ඔයා මේ වෙලාවෙත් පණ තියනවා නම්, මේ වෙලාවේ ඔයාට කියලා මොනවා හරි දෙයක් තියෙනවා නම් දාලගේ උන්ට කන පිට ගහන්න. ඔයා ජීවිතේ උස්ස ගන්න. අන්න එදාට අපි අර කතා කරමු හොඳ පාර්ට්නර්ස්ලා වාගාව පෝලිං ගහලා ඉදී ඔයාට මගුල් මුදුව දාන්න. ඔයාව දාලා ගියපු මිනිස්සු අඬාගෙන ඉදීවි අපරාධින මං එහෙම දෙයක් එයාට කළේ කියලා. කරේ. සතෝට අපි අවසාන ප්‍රශ්නයට යොමු ආදරය සම්බන්ධය මම හිතනා තිබ්බ ගොඩාක් ප්‍රශ්න නිරාකරණය වුණා කියලා. හරි ආදරණීය චරිතයන් සරු අපි ඒකනේ අපි ආදරණීය විශ්වය කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ දිනන ජීවිත විදිහට වැඩසටහන් පෙළගැස්මක් යන්නේ. ඇත්තටම දාලා ගිය කෙනෙක්ව අපෙන් ගොඩක් අට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මට ආයෙ ආව ගන්න ඕන ළඟට. කොහොම හරි කරලා ආකර්ෂණය කරා. එක්කෝ ඒ පවුල කරලා හරි කමන්නේ මට ගන්න ඕනේ. මං ආදරය කරන එක න සමහර අය කතා කරලා කියනවා අපිටම අපිම කල්පනා කරන අය මෙහෙම සිතුවිලි වෙනස් සිතුවිලි ඇතුළේ තියෙන කියලා මිනිස්සුන්ට කසාදත් බැඳලා විවාහත් වෙලා දරුවොත් ඉන්නවා. දරුවොත් ඉගෙන ගන්නවා යාට. හැබැයි මට ඒ අදාළ කෙනාව මගේ ජීවිතේ ලං කර ගන්න ඕනේ කියලා. ඒතර මහා පාප කර්මයන් නිසා දරුවෝ දුක් විඳිනවා. ඒ අදාළ පාර්ශවයේ දුක් විඳිනවා. ඇත්තටම අපිව දාලා ගිය කෙනෙක් අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්න ටෙක්නික් එකක් තියෙනවා. මොකක් හරි තියනවද? ටෙක්නික් එකක් තියෙනවා. නමුත් මගේ තර්කය මේකයි. දැන් අපි යුරෝපයේ වගේ රටවල් වලට ගියොත් පායතනද ඒ රටවල් වලත් මේ දාලා ගියපු අය නැවත ගෙන්න ගන්න උත්සාහ කරනවා. කරන්නේ නැහැ. ඇමරිකාවේ උත්සාහ කරනවා. නෑ. මේ ප්‍රශ්නේ තියෙන ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ, නේපාලය වගේ තාමත්ම පහළ මට්ටමේ ආර්ථික තියෙන රටවල් වල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. right? වෙන ලෝකේ දියුණු රටවල මේ ප්‍රශ්න නැහැ. සහ අපේ රටවල් වල අපි කියනවාට මිත්‍යා මතවාද ලොකුවට ඉහළ නැංගිලා තියෙන යුගයක් නෙමේක. සහ මිත්‍යා මතවාදීන් සාමාන්‍ය තත්වයට එහා ගියපු දේවල් Tamanට පුළුවන් කියලා ඒවා ඇඩ්වර්ටයිස් කරනවා. ගියපු අය වරුවෙන් ගෙනත් දෙනවා. වරුවෙන්ස ගැනස බාධකිරීමක් කරලා සමහර කලාවට කෝල් කරලා දැන් මම මේ ෆෝන් සාංශ ගන්න ඔක්කොම අපේ මේ සහෝදරයන් ආංශ ගන්න ඔක්කොම කෝල් ගුරුනාංශ මට මේ වැඩක් තියෙනවා කරගන්න පුළුවන්ද කියලා අහනවා. ඒතකොට අපි කියන්නේ කරනවා තමයි channel එක පිළිබඳ අවබෝධයක් ගන්න මේ මොකක්ද කතා කරන්නේ කියලා ගුරුනාංශ මේ දේ කරලා දෙන්න පුළුවන් කියලා අපෙන් අහන අවස්ථාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මම මේ වැඩසටහන බලනට දැඩි විශ්වාසයෙන් කියන්නේ ලංකාවේ හොඳම ගුරුනාංශ ගාවට ගියත්
ඔයාව දාලා ගිය කෙනෙක් එයා ගෙන්නලා දෙන්නෙත් නැහැ. තව එක දෙයක් මං කියන්න. ගෙන්නලා දුන්නත් එයා ඔයත් එක්ක තව මාසයක්වත් ඉන්නෙත් නැහැ. right? දාලා ගියපු කෙනෙක් ඔයා කෝටි ගණන් වියදම් කරලා එයාව ගෙන්න ගත්තත් කවදාවත් පළක් වෙන්නේ නැහැ. මතක තියාගන්න දාලා ගියපු අය ආකර්ෂණය කරගන්න විදිය පොත්වල කියලා තියෙනවා. ඒ කියන්නේ ආකර්ෂණ නීති තුල තියෙනවා. නමුත් මගේ තර්කය තමයි ඇයි අපි දාලා අපිව ඕනේ නැහැ කියලා පැයකට හරි එළියට ගියපු මිනිහෙක් වෙනුවෙන් මෙච්චර දුක් වෙන්නේ. මේ ලෝකේ අපිට ඔයා වගේ කෙනෙක්ට කොච්චර හොඳ අය තව එළිය හොයාගන්න පුළුවන්ද? ඒ හින්දා මං හිතන්නේ අපි දාලා ගිය අය ගෙන්වා ගැනීමේ ටෙක්නික්ස් ගැන කතා කරන එක තේරුම නැහැ කියලා. මොකද තේරුම තමයි දාලා ගියපු අයව අමතක කරන විදිය තමයි අපි ටෙක්නික්ස් වලින් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මම ඔයාලට කියලා දුන්නේ. ටෙක්නික්ස් තියෙනවස දැන් අපි කරා කියන්න මොනවාර දෙයක් කරලා අපි මේ දේවල් කරලා අපි කොහොම හරි ගෙන්න ගත්තා කියන්නකො. සමහරකට මම විශ්වාස කරන දෙයක් තියෙනවස විශ්වයත් එක්ක අපි සම්බන්ධ වුණාට පස්සේ අපේ ජීවිත වලින් කවුරු හරි කෙනෙක් ඈත් කරනවා නම් ඒ අපිට නොගැලපෙන කෙනෙක්. ඒ කියන්නේ අපිට අපේ අනාගතයට බාධා වෙන කෙනෙක්. ඒතකොට අපි මොනවා හරි කරලා අපේ ජීවිතේ ලං කරගත්තා කියන්නකො. ලං කරගත්තට පස්සේ ඉස්සරහට අනාගතයේ වෙන ප්‍රතිවිපාක වලට අපිට ආයේ විශ්වයට ඇඟිල්ල දික් කරන්න බෑ. ඇයි මට මෙහෙම කරේ කියලා. කලින්ම වෝනින් එක දීලා ඉවත් කරලා ඉවරයි. එතකොට සර් කතාව කියවලා තියෙනවද කියලා මම දන්නෙත් නෑ. මැයිමාර ප්‍රසංගය කියලා. ඒ කතාව එතන තියෙන ලස්සන ආදර කතාවක්. ඒ කතාවෙන්ම අපි වැඩසටහන ඉවරක් කරමු. ඔයා කිව්වා වගේ දැන් ඔය මැයිමාර ප්‍රසංගය මෑත කාලේ සෑහෙන ජනප්‍රිය වෙච්ච වැඩසටහන. අපි හැමදාම කියන දෙයක් තියෙනවා මල්ලි කතාවක් ඇතුලේ අපි චරිතයක් නිර්මාණය කරනවා. නමුත් මස්සිඹුලගේ කතාව ඇත්ත කතාවක්. සාමාන්‍යයෙන් අපි කියන දේ තමයි අර කතාවක් ඇතුළේ අපි චරිතයක් නිර්මාණය කරනවා. නමුත් ඒක ඇත්ත ජීවිතේ ඒ ආකාරයෙන්ම ඇප්ලයි වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මස්සිඹුලගේ කතාවේදී ඔයා කිව්වා හරි ඒ කෙනා වෙනුවෙන් ඒගොල්ලන් ඒ සෑහෙන කාලයක් බලන් ඉන්නවා. ඒ බලන් ඉඳීම තමයි ඇත්තටම ප්‍රේමය කියලා මස්සිඹුල අන්තිමේදී කියන්නේ. ඒක ඇත්ත. ඒ ප්‍රේමයත් එක්කම ඔහු මිය යනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා. අපිට මල්ලි මේ හැම දෙයක්ම කරන්න ජීවිතය කියලා තියෙන අවුරුදු 60 65යි. ඔය අවුරුදු 65 66 ඇතුළත අපි ඉපදෙන්නත් ඕන. ඉගෙන ගන්නත් ඕන. විවාහ වෙනවා නම් විවාහ වෙන්නත් ඕන. වාහන ගන්නත් ඕන, ගෙවල් හදන්නත් ඕන, දරුවෝ හදන්නත් ඕන. දෙමව්පියන්ට සලකන්නත් ඕන. මේ ඔක්කොම කරන්න තියෙන අවුරුදු 65ක් 66ක් වගේ කාලයක්. මගේ තර්කය මේ කාලය ඇතුළත අපට බ්‍රේකප් එකක් වුණා කියලා අපට පුළුවන් ජීවිතේ බ්‍රේකප් කරන්න බෑ. මේ ගමන අපි යා යුතුමයි. ඒ නිසා මම නැවත කියන්නේ ඔයාගේ ජීවිතේ ප්ලෑන්ස් තියෙන්න ඕන දාලා ගියපු අය ගෙන්න ගන්න නෙවෙයි. දාලා ගියපු අයව අමතක කරන්න. අන්න ඒකට තමයි ප්ලෑන්ස් තියෙන්නේ. අමතක කරලා එතනින් නැගිටලා ඒ හැමෝටම හිතා ගන්න බැරි තැනකට ජීවිතේ උස්ස ගන්න තමයි ප්ලෑන්ස් තියෙන්නේ. ඒ ප්ලෑන්ස් තමයි අපිව දිනවන්නේ. ඒ ප්ලෑන්ස් තමයි අපිව හිනස්සන්නේ. ඒ ප්ලෑන්ස් තමයි අපිට ගැම්මක් වෙන්නේ. ඒ හින්දා අද මේ වැඩසටහන බලන්නේ ප්‍රේමයෙන් පෙරදිච්ච කෙනෙක් නම් මං කියන්නේ ඔය දුක උපරිම මාස 3යි ගැරන්ටීඩ්. ඒ මාස 3 ඇතුළත දුක දරා ගන්න මං ක්‍රම කීපයක් ඔයාලට කියලා දුන්නා. ඒ ටික කරන්න මාස 3 ඉවර වෙනකොට ඔයාව දාලා ගිය කෙනා වාගේ හිතෙනුත් යනවා. වාගේ ජීවිතෙත් අලුතෙන් මල් පිපෙන්න පටන් ගන්නවා. අන්න ඒ අලුතෙන් පිපෙන මල් වලට අපි වතුර දාලා ඒව පෝෂණය කරමු. නැතුව අර පරවෙච්ච මල් වතුර දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. එනස යන අයට යන්න දීලා එන අයට අපේ ජීවිතේට එන අයට ආදරය කරන්න පටන් ගමු. මුළු ලෝකයට ආදරය කරන්න පටන් ගමු. මේ විශ්වයට ආදරය කරන්න පටන් ගමු. එතකොට අපිට පෙරලා ආදරය තමන්ගේ ජීවිතේට ලැබෙන්න පටන් ගන්නවා. අනිවාර්යයෙන්. අද වීඩියෝ එක අවසන් කරනවා. සම්පත් දායකත්වයේ ලබා දුන් මගේ ආදරණීය නිහතමානී ගුරුතුමාට මම හදවතම ස්තුතිවන්ත වෙනවා. තවත් දවසකදී හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුදෙන ඔබට ආයුබෝවන් කියලා. ආයුබෝවන්. වැඩසටහන සමුදෙනවා.